ආයුබෝවන් නම් හුවත් යන්න හිතෙන සුන්දර විනෝදකාමී ස්ථානයක් ගැන තොරතුරු අරගෙන අදත් මම ආව රුවිස් ඩයරි channel එක සමගින් ඔබ මුණ ගැහෙන්න. මොකද්ද මේ සුන්දර ස්ථානය? මොකද්ද කියලා බලමු. පොඩ්ඩක් ඔන්න ඔහම දිගටම වීඩියෝවත් සමග රැඳී සිටින්න. ආරුගම් බොක්ක හෙවත් ආරුගම්බේ. ආරුගම්බේ පිහිටීම පිළිබඳව සඳහන් කරනවා නම් මෙය ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ වියලි කලාපීය ඉන්දියන් සාගරයේ ආශ්‍රිතව පිහිටලා තියෙන බොක්කක් විදිහට හඳුන්වන්න පුළුවන්. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටලා ඇති ලෝක ප්‍රකට වෙරළබඩ ගමනාන්තයක් විදිහට මේක හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මේ ආරුගම්බේ බොක්ක පොතුවිල නගරයට දකුණු දෙසින් කිලෝමීටර් 4ක් පමණ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. කොළඹ නගරයේ සිට බැලුවොත් නැගෙනහිර දිශාවෙන් කිලෝමීටර් 320ක් පමණ දුරින් පිහිටලා තියෙනවා. මෙම ප්‍රදේශයේ ජනාවාස පිහිටලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශයේ ජීවත් වෙන්නේ මුස්ලිම් ජනතාව. මෙම ජනාවාසවල දකුණු පසට වෙන්නට සැලකිය යුතු දෙමළ සහ සිංහල ජනගහනයකුත් ජීවත් වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ජාත්‍යන්තර සංක්‍රමණිකයින් ගණනාවකුත් සිටිනවා. ඉතින් මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන්නේ දේශීය ආර්ථිකය තුළ ආධිපත්‍ය උසුලාගෙන තියෙන දීවර කර්මාන්තය. ඒ වගේම දැනට වසර කිහිපයක සිට සංචාරක ව්‍යාපාරයක් ප්‍රදේශය තුළ වේගයෙන් වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම සංචාරකයින් අතර සර්ෆ් ක්‍රීඩාව සඳහා තෝතැන්නක් බවට පත් වෙලා තියෙන මෙන්න මේ ආරුගම්බේ වෙරළ තීරය. ඒ වගේම ආරුගම්බේ මුහුදෙහි එහෙම නැත්නම් වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙන අය ජාතික සර්ෆ් තරගාවලි තුල ආධිපත්‍යය දරාගෙන සිටින බව දක්නට ලැබීම විශේෂ කාරණාවක්. ආරුගම්බේ නැරඹීමට පැමිණෙන අමුත්තන්ට යෝග ව්‍යායාම, කලපු සෆාරි ආදියට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කුමන ජාතික වනෝද්‍යානයේ වනජීවී විනෝද චාරිකා යාම සඳහා සුන්දර අත්දැකීම් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ නිසාම ආරුගම් බොක්ක එහෙමත් නැත්නම් ආරුගම්බේ වෙරළ තීරය කියලා කියන්නේ ත්‍රාසජනක සර්ෆ් ක්‍රීඩාවට සුදුසුම තැනක් වගේම විවේකයේ සොයන ඕනෑම කෙනෙක් නැරඹිය යුතු ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ආරුගම්බේ පිළිබඳව කතා කරනකොට වෙරළ ජීවිතය, සෝබාදහම හා දේශීය චමත්කාරයේ පරිපූර්ණ මිශ්‍රණයක් බව ඒ ශ්‍රී ලංකාවේ ඉහළම වෙරළබඩ ගමනාන්තයේ බවත් කිව යුතුමයි. ඉතින් මේ වගේ අගනා තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඔබට ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ වැදගත් තොරතුරු අරගෙන ආයෙත් දවසක ඔබව හමු වෙනකල් ඔබට වාසනාවන්ත දිනයක් වේවා.